තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ලංකාවාසී ඔබටත් විදේශ රටවල් වල ඉන්න ඔබ හැම දෙනාටමත්. ඉතින් මේ අලුත් අවුරුදු කාලයක් තමයි දැන් උදා වෙන්නේ. ඔබට පුංචි සිහින පලාපලයක් මම විස්තර කිරීමට කරන්නටයි යන්නේ. මීපැණි හීනෙන් දැක්කොත් ඔබට මොකද වෙන්නේ කියන වග. ඇත්තටම කවුරු හරි කෙනෙක් මීපැණි හීනෙන් දැක්කොත් ගොඩක් දුරට ධනහානි ඇති වෙන්න හේතුවක්. අපි හිතමුකෝ ධනහානි සහ ගොඩක් දුරට රෝග ඒ වගේ දේවල් ඇති වෙන්න සහ ඉස්සරහට පෙර නිමිත්තක් කියලා තමයි. ඔබ සමහරට මීපැණි කනවා දකින්න පුළුවන්. ඒ වගේ තමයි මීපැණි කිරියකට දාලා කනවා දකින්නට පුළුවන්. ඒ වගේ තමයි මීපැණි කොතන හරි තැනක මීපැණි ඔබ දැක්කොත් ඒක බෝතලයක වෙන්න පුළුවන්. එහෙම මීපැණි දැක්කොත් පැහැදිලිවම ඔබට ධන හානියක් ඉස්සරහට ඇති වෙන්න නියමිතයි. එතකොට ඔබ පරිස්සම් වෙන්නට ඕන මේ මීපැණි දැකීම තුල. ඒ වගේ තමයි යම්කිසි රෝගාබාධ ඇති වෙන්නටත් මේ මීපැණි දැකීම හේතුවක් වන බවත් අමතක කරන්න මේපා. ඒක නිසා එතකොට අපේ ජීවිතයේ ප්‍රධානතම දෙකක් නේ. හරිද? එතකොට ධනය හානි වීම සහ රෝගාබාධ ඇතිවීම කියන දේ. එතකොට මේක ඇවිල්ලා සුබ සිහිනයක් නෙවෙයි ඇත්තටම. ඒක නිසා මම ඔබට පැහැදිලිවම කියනවා ඔබට මම සුබ සිහින පිළිබඳව පැහැදිලි කිරීම ඉස්සරහට කරන්නම්. නමුත් මේ යම්කිසි අසුබ සිහිනයක් පිළිබඳවයි මම ඔබට කිව්වේ. මොකද අවුරුදු කාලයකුත් එන නිසා කන බොන කෑම, සීනි කෑම, තෙල් කෑම, පිටි කෑම මේ වගේ දේවල් වලින් අපි පරිස්සම් වෙන්න ඕනත් නිසා මීපැණි යම්කිසි කෙනෙක් ඔබ හීනෙන් දැක්කොත් පැහැදිලි ධනහානියක් හෝ රෝග ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ඒ පිළිබඳව දැනගෙන තේරුම් අරගෙන කටයුතු කරන්න වටපිටාව හදා ගන්නට ඕන. එතකොට ධනහානියක් වෙනවා නම් ඔබ සල්ලි මිල මුදල් ටික ප්‍රවේශම් කර ගන්නට ඕන. රෝගාබාධයක් ඇති වෙන්න නියමිතයි නම් ඔබේ ලේ චෙකප් එකක් කරගෙන කොහොමද කියලා බලාගෙන ඔබේ ශරීරය එහෙම නැත්නම් ඔබේ දරුවා කිව්වොත් දුව පුතා කියන්න පුළුවන් මං අම්මේ මෙහෙම හීනෙන් දැක්කා. හරිද? ඊට පස්සේ ඔබේ අම්මා තාත්තා කියන්න පුළුවන්. ඒක නිසා ධනහානි සහ රෝග ඇති වෙන ප්‍රධානතම දෙයක් තමයි මේ සිහිනෙන් මීපැණි දැක්කොත් ඔබ ඒක දැනගෙන ඔබේ ජීවිතයේ ඉස්සරහට ගමන යන්න වටපිටාව හදා ගන්න. ඔබ සැමට විශ්වමෑණියන්ගේ පිහිටයි.